ආයාලුනේ ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා යහන් ටෙක්නික් ඇකඩමි YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා දෙන බොහොම වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ කාලේ වැදගත් වෙන්නේ ඔයාලට කඩෙන් ඩයලොග් සිම් එකක් ගත්තා නම් එහෙම නැත්නම් ඔයාලා කාගෙන් හරි යාළුවෙක්ගෙන් ඩයලොග් සිම් එකක් ඉල්ලගත්තා නම් තමයි වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මොකටද මේ ඩයලොග් සිම් එකක් ගත්ත බලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ මොකටද කියලා. ඉතින් මම වීඩියෝ එකට ගිහිල්ලා මේ ගැන කියන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලගේ මුලින්ම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක all දාලා තියාගෙන subscribe කරලා එතකොට මම YouTube එකට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා dialog sim එකක් ගත්තා නම් කඩේ මේ නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා නම් ඔයාලට ඒකේ dialog sim එකේ ආයිති නම්බරය හොයාගන්න වෙනවා ඔයාලට ෆෝන් එකේ වුණත් ටැබ් එකේ වුණත් ඕන එක යූස් කරන්න. ඉතින් මම අද ඔයාලට කියා දෙන්න යනවා ඔයාලා dialog sim එකක් කඩෙන් හරි යාළුවෙක්ගෙන් හරි ඉල්ලගත්තා නම් ඒ dialog sim එකේ ට අදාළ නම්බරය හොයාගන්න විදිහ තමයි මම අද කියා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලා ෆෝන් එකේ ඩයල් පැඩ් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ කියන කෝඩ් එක එන්ටර් කරගන්න #132යි #එන්ටර් කරගෙන ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ මෙන්න වගේ කෝඩ් එක රනින් වෙනවා පෙන්නනවා ඔයාලට. රනින් වෙලාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන එක ඉලක්කම ඉස්සරහින් දෙන ඕනර්ෂිප් confirmation කියලා. ඉතින් මෙන්න මේ ඒක ක්ලික් කරන්න යන්න බෑ. ඉතින් මෙන්න මේක මෙතන දිනන දෙවෙනිට my number කියලා. අන්න ඒක දෙන්න දෙකේ ඉලක්කම එන්ටර් කරලා send දෙන්න. send දුන්නාට පස්සේ මෙන්න වගේ කෝඩ් එක ආයෙ රනින් වෙනවා පෙන්නනවා. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ෆෝන් එකේ ඒක ඔයාලගේ SIM එකට අයිති නම්බරය මෙන්න මෙතන පෙන්නනවා. මේ 94 76 48 88 කියලා නම්බරයක් තියෙන ඒක ඔයාලගේ ෆෝන් එකේ නම්බරේ. ඒ වුණාට ඉතින් ෆෝන් එකකට නම්බරයකට දෙන්න පුළුවන් අංක 10යිනේ. ඉතින් මෙතන තියෙන ඕනේ අංක 10ට වැඩිය. ඉතින් මෙන්න මේ 94 කියන එක තියෙන ෆෝන් එකේ SIM එකේ නම්බරේ නෙවෙයි ඒක. මේ 94 කියන්නේ ශ්‍රී ලංකාවේ country code එක. ඉතින් මේ ඔයාලා පිටරටක ඉන්න SIM එක ගත්තා නම් මේ 94 වෙනුවට ඒ පිටරටට ආйти කෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ තමයි 94 තියෙන්නේ. ඉතින් 94 අයින් කරලා බලන්න මෙන්න මේ 94 අයින් කරලා 70 48 88 ඉතින් අන්න ඒක තමයි මගේ ඩයලොග් සිම් එකේ නම්බරේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලේසියෙන්ම ඉතා කෙටි කාලයක් තුල ඔයාලගේ ඩයලොග් සිම් එකට අදාළ නම්බරය හොයාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ඔයාලගේ මේ සිම් එකට අදාළ ඇඩ්‍රස් එක හොයාගන්න විදිය. ඉතින් අපි කඩෙන් සිම් එකක් ගන්නකොට අපේ හැඳුනුම්පත ඉල්ලන ඕන කඩෙන් ඊ හැඳුනුම්පතට අදාළ ඇඩ්‍රස් එක දාලාද එහෙම නැත්නම් එයාලා වෙන කෙනෙක්ගේ නමට මේ ඇඩ්‍රස් එක අරන්ද ඒක බලා ගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකේ ගේන්නම්. ඉතින් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. සුබ දවසක්.